සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම මම අද අරන් ආවා පෆ් පේස්ට් එකක් ෂීට් කරගන්න විදිය ඔයාලට පෙන්නන්න. ඔයාලට වැදගත් වෙයි කියලා හිතපු නිසා තමයි මම මේක අරන් ආවේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔයාලටත් කරන්න පුළුවන් ගෙදෙද්දි කරි පෆ් එකක් හදාගන්න. ඒ විදිහට වැඩ කරන තැන ඔයාලගේ ජොබ් එකේ ඒ දේවල් වලට උනත් වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ බටර් එක ඉස්සලා ෂීට් කරගෙන ඊට පස්සේ ඩෝ එක ෂීට් කරගන්නවා. ඒ බටර් එක ෂීට් කරගෙන ඒ බටර් එක මැද තියලා මේ විදිහට ෆෝල් කරන්න පුළුවන් විදිහට ඒක සීල් කරගන්න පුළුවන් විදිහට ගානට ෂීට් කරලා ඒක හැම වෙලෙම අපි බලන්න ඕනේ දික් අතට තමයි ඩෝ එක ෂීට් කරන්න ඕනේ. නැත්තම් කැඩෙන්න බලනවා බටර් එක හරියට මැදට මේවා වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ෂීට් කරගත්ත මේවා එක අපි ඩබල් ෆෝල්ඩ් තමා පෆ් පේස්ටිය අපි වැඩ කරන තැන කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පළවෙනි ෆෝල්ඩ් එක අපි දාගන්නවා. පළවෙනි ෆෝල්ඩ් එක අපි දාගෙන දෙපැත්තෙන් මෙන්න මේ විදිහට කපා ගන්නවා. කපාගෙන ආයෙත් අනිත් පැත්තට හරවනවා. ඒ කියන්නේ දික් අතට තමයි හැම වෙලෙම ෂීට් කරන්න. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මෙන්න මේ විදිහට දෙවෙනි ෆෝල්ඩ් එකටත් අපි ෂීට් කරගන්නවා. මෙන්න විදිහට ෂීට් කරගෙන ඒකත් ඒ කලින් කරපු විදිහටම ඩබල් ෆෝල්ඩ් එකක් දාගෙන අනිවාර්යයෙන්ම අපි මේක වන් ඩේ රෙස්ට් කරන්න ඕනේ. වන් ඩේ ෆ්‍රීසර් එකේ රෙස්ට් කරලා තමයි ඊට පස්සේ අපි පාවිච්චියට ගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලට උවමනා වෙයි කියලා හිතපු නිසා තමයි මම මේ විදිහට අරන් ආවේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වටිනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඇත්තටම ස්තුතියි ඔයාලට මගේ වීඩියෝ එක ඔයාලා බැලුවට. ඉතින් යාළුවනේ හැමෝටම දෙවි පිහිටයි. ආදරේ හැමෝටම.